සෙනසුරාදා දවසක්. ඔයාලට කොහොමද? අද මම ආවේ ගාඩ්නින් වීඩියෝ එකක් අරගෙන. කාර්යබහුල දවස් කිහිපයකට පස්සේ එන සතියන්තයක් අපි ගෙවන්නේ කොහොමද? මල් පැල තියෙන තැන් හරිම ලස්සන තැන්. මේවා බල ඕන තරම් වෙලාවක් ඉතින් ඉන්න පුළුවන්. ගාඩ්නින් කරද්දී අපිට ඕන එක ටූල්ස් වර්ග එක දේවල් වලින් මේ රාක්ක පිරීලා තියෙනවා. ඔන්න මෙතනින් මම එකතු කරගත්තේ ස්වභාවික කෘමි විකර්ශකයක් විදිහට දාස්පෙතියා පැලයකුයි මිරිස් පැලයකුයි. මේ දාස්පෙතියා වල තියෙන උණුසුම් වර්ණ නිසා ගෙවත්තම හරිම කලෙලියට පේනවා. මිරිස් පැලයක් හදාගන්න ආසාව තිබුණට අපිට මෙහෙව හොයාගන්න බැරි වුණා. ඒක නිසා ඒ වෙනුවට කැප්සිකම් පැලයක් තමයි ගන්න ඕනේ. මේ සෙක්ෂන් එක පුරාවටම තියෙන්නේ විසිතුරු පැලෑටි වර්ග. වර්ග ගොඩාක් තියෙනවා. අපිට හිතාගන්න බැරි වුණා මොකක්ද හරියටම ගන්න ඕන පොහොර එක කියලා. ඊට පස්සේ අපි කොම්පෝස්ට් පොහොර තමයි සිලෙක්ට් කරේ. හැමදාම කුණු දැම්මට බින් එකත් පිරිසිදුවට තියෙන්න ඕනනේ. ඉතින් අද නිවාඩු දවසේ ඒකටත් වෙලාවක් හොයාගත්තා. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් උනත් ගෙදරකට ලොකු වෙනසක් කරන්න පුළුවන්. අද මම නිතර හදන්නේ නැති අලුත් කෑමක් හදන්න හිතුවා. සිම්පල් කම්ෆර්ටින් ඩිෂ් එකක්. ඔයාලට මේකට ඕන කරන්නේ කිතුල් පිටි, වතුරයි, ලුණු චුට්ටකුයි, තව සීනි හරි පැණි තියෙනවා නම් තව ගොඩක් හොඳයි. ඒ වගේම ග්‍රේවි එක හදාගන්න පොල් කිරිත් ඕනේ. මෙහි පොල් කිරි හොයාගන්න ලේසි නැති නිසා පොල් පවුඩර් එක තමයි දාන්න ඕනේ. ඊට පස්සේ අඩු ගින්දරේදී මේක එක දිගට මික්ස් කරන්න ඕන. ලා පාටට තිබුණ තලප එක දැන් උණුසුම් දුඹුරු පාටකට ඇවිල්ලා. මම හිතන්නේ දැන් පදම හරි. ටිකින් ටික වුණත් කාලය කොච්චර දේවල් වෙනස් කරනවද? කිතුල් තලප රස්නේ පිටින් කන්න අමාරු නිසා ඒකට නිවෙන්න දීලා අපි චුට්ටක් එඩිට් කරන්න යමුද? මේ චූටි ෆොටෝ එඩිට් එකක් කරන්නේ මම ආදරෙන් කරන්න කැමති මට හිතට සතුට අරන් එන තව දෙයක්. කිතුල් තලප එක ගානට නිවෙන අතරේ අපි එක කන්න හොදි එකක් හදාගමු. ඉස්සර වෙලාම මේ වගේ පැණි ටිකක් උණු කරගන්න ඕනේ. ඒක හොඳට උණු වුණාට පස්සේ මෙන්න මේ වගේ බුබුලු දානකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරිත් එකතු කරගන්න ඕනේ. හදාගත්ත රසගුණ දෙකම තියෙන කෑමක්. මේ වගේ කෑම ඉතින් දැන් කාලේ නිතර හැදෙන්නේ නැති වුණාට කලාතුරකින් හරි හැදුවට පස්සේ පුංචි කාලේ ආච්චි හදලා දුන්න කිතුල් තලප එක මතක් වෙනවා. දැන් ඔන්න අපි ලෑස්ති වෙන්නේ මේ ගාඩන් බෙඩ් එක හදාගන්න. ඉස්සර වෙලාම ඔන්න මූලික දේවල් ටික එකතු කරගත්තා. පස් ටිකක්, කොම්පෝස්ට් පොහොර, එතකොට මල්ච්, ඒ කියන්නේ මෙන්න මේ වගේ කොළ ಜಾති, එතකොට ෆර්ටිලයිසර් ඕන නම් ඒවත් දාන්න පුළුවන්. සාමාන්‍ය පස්සට කොම්පෝස්ට් පොහොර එකට එක අනුපාතය විදිහට දාලා එකට මේ වගේ මල්ච් එකතු කරනවා. තව පස් ටිකක් තිබුණා නම් හොඳයි. මොකද ගාඩන් බෙඩ් එකකට පස් ගොඩක් තියෙනකොට පැල ලස්සනට සරුසාරව හැදෙනවා. ඒ වුණාට ඉතින් අදම මේක ඉවර කරන්නත් ඕනේ. ආයෙ කඩේට යන්න වෙලාව තිබෙත් නැති නිසා ඔන්න මේ විදිහට පස් ටික එකතු කළා.
සීම ප්‍රගුණ කරන්න හොඳ මාර්ගයක්. පැලයක් හැදුවට පස්සේ ඒක ඉක්මනට ලොකු වෙන්නේ නැහැ. ඒත් අපි ආදරයෙන් පරිස්සමින් අවශ්‍ය පෝෂණය දීලා බලාගත්තාම ඕනම පැලයක් සරිසාරව හැදෙනවා. හරියට අපේ ජීවිතය වගේ නේද? ගෙවතු වගාවට කැමති වුණාට නිතර ඒක මේන්ටේන් කරන්න අකමැති අයට පුළුවන් ලේසියෙන්ම හැදෙන කොළ జాති වගේ දේවල් හදන්න. නිවිති, කංකුම්, ගොටුකොළ, මුකුණු වැන්න, එතකොට තක්කාලි වර්ග, බෝංචි මේවා හරිම ලේසියෙන් පැලවෙනවා විතරක් නෙවෙයි ඉක්මනින්ම ඵලදාවත් ලබා දෙනවා. එළිය වැඩ කළ මහන්සි හින්දා ඔන්න අපි කොමඩු කෑල්ලක් කන්නයි මේ ලෑස්ති. පැල හදලා ඉවර වෙලා පස්ස කොළරොඩු තට්ටුවකින් වහන්න ඕනේ. පස්සේ තෙතමනය ආරක්ෂා කරන්න ඒක ලොකු උදව්වක් වෙනවා. මේ තියෙන්නේ අපේ කොම්පෝස්ට් බින් එක. කොම්පෝස්ට් වලක් වෙනුවෙන් ඉඩ ප්‍රමාණය වෙන් කරන්න අපහසු අයට මේක හොඳ ඔප්ෂන් එකක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොම්පෝස්ට් බින් එකක් හදන එක අමාරු දෙයක්, ඒකට විශේෂ බින් එකක් ඕන කරනවා කියලා. ඒත් ඔයාට පුළුවන් ඔයා ළඟ දැනටමත් තියෙන කන්ටේනර් එකක් මේ වෙනුවෙන් පාවිච්චියට ගන්න. මට මේ ගාඩන් බෙඩ් එකේ බිම සකස් කරන්න, එතකොට ෆ්‍රේම් එක හදන්න උදි ගොඩාක් උදව් කළා. පවුලේ කට්ටියම එකතු වෙලා එළියට බහැලා දුවලා පැනලා ගෙවත්තේ වැඩ කරනකොට හැමෝටම හොඳ කොලිජ් ටයිම් එකක් පවුලේ අයත් එක්ක ගත කරන්න ලැබෙනවා කියලායි මට හිතෙන්නේ. අද අපිට පැකේජ් එකක් ඇවිල්ලා තිබුණා. බලමුද මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මේ ප්‍රෙෂර් කුකර් එකේ තියෙන ලොකුම වාසිය තමයි ඒකෙන් මට ලේසියෙන්ම බත් හොයන්න පුළුවන් වෙන එක. මට ඕන උනේ ස්ටේන්ලස් ස්ටීල් ඉනර් පොට් එකක් තියෙන කුකර් එකක් ගන්න. අපි මේ භාජන කාලයක් පාවිච්චි කරන නිසා ඒ වගේ කල් පැවැත්ම, හදලා තියෙන අමුද්‍රව්‍ය වල ආරක්ෂිත බව වගේ දේවල් හොඳට හිතලා බලන්න ඕන. දැන් කාලේ තියෙන non stick ඉනර් පොට් රයිස් කුකර් එක වෙනුවට මේක හොඳ ඔප්ෂන් එකක් කියලා හිතුණා. අද රෑට තියෙන්නේ බිත්තර පරාටා. රස්සේ තේ කෝප්පෙකුත් බොන ගමන් මම හිතුවේ අද දවස හරිම සාර්ථක දවසක් වුණා කියලා. එයාගේ අතින් හැදෙන පැල දවසින් දවස ලොකු වෙලා මුළු ගෙවත්තම එළිය කරන එක දකින්න ලැබෙන එක ලොකු සතුටක්. දවසින් දෙකෙන් හැදෙන ලූණු කොළ, රතු පාටට අමුතුම එළියක් අරන්ගෙන චූටි චූටි තක්කාලි, හිමින් පොළොවට බැහැගෙන යන කැරට් අල, එතකොට ගොටුකොළ, මුකුණු වැන්න මේ හැම දෙයක්ම සතුටු හිතෙන රස මන්තර. ඔන්න ඉතින් අපි දෙන්නම එකතු වෙලා අද දවසේ අපේ ගෙවත්තේ වැඩ ඉවර කළා. පුංචි පියවරකින් පටන් ගත්ත මේ ගමන දවසක ලස්සන ගෙවත්තක් දක්වා යයි කියලා මම හිතනවා. ගිහින් එන්නම්. හැමෝටම ලස්සන සතියක්.